හොඳයි මා ප්‍රිය සහෝදර සහෝදරයනි බොහොම කාලයකින් ඔබව ආමන්ත්‍රණය කරන්න ලැබීම ගැන මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. අද දවසේ මම ඔබ සමග කතා කරන්නට යන්නේ ක්‍රිස්තියානි බයිබලයේ සඳහන් වෙන දෙවියන් වහන්සේ ගැන, ත්‍රිත්වය ගැන මම ඔබට පොඩි අදහසක් ප්‍රකාශ කරන්නට යනවා. මේ දෙවියන් වහන්සේගේ වචනේ ආරම්භයේදීම උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ කතා කරනවා පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවුසේක කියලා. ඉතින් දෙවියන් වහන්සේ සියල්ල ආරම්භයේදී පටන් ගැනීමේදී අහසත් පොළවත් මැවුවා කියලා කියන ස්ථානයේ මෙතන දෙවියන් වහන්සේ කියන වචනේ. මෙතන සඳහන් වෙන්නේ ඒලෝහිම් කියන වචනේ. ඒලෝහිම් කියන වචනේ ආවේ හෙබ්‍රෙව් භාෂාවේ. ඒ හෙබ්‍රෙව් භාෂාවේ ඒලෝහිම් කියන වචනේ තේරුම බහු අර්ථයක් ගෙන දෙන වචනයක්, අදහසක්. ඒතකොට ඒලෝහිම් කියලා කියනකොට දෙවියන් වහන්සේලා වාගේ අදහසක් තමයි එතනින් එන්නේ, බහු අර්ථයක්. ඉතින් මෙතන කතා කරනවා පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ, ඒ කියන්නේ ගොඩක් අදහස් කළා කියනවා. අහසත් පොළවත් මැවුසේක. සේක කියලා කියන්නේ එක්කෙනෙක් කරපු දෙයක් අවසන් කරන ක්‍රියාපදේ. ඒතර මේකෙන් අපිට පේනවා මෙතන එහෙනම් එන්නට ඕනේ මැවුවෝය වගේ අදහසක් එන්න ඕනේ. නමුත් මෙතන කියන්නේ එක්කෙනෙක් කරපු දෙයක් ගැන. මැවුසේක. එහෙනම් ඒ දෙවියන් වහන්සේ කියන වචන අපි නැවත බලමු. පටන් ගන්නදී දෙවියන් වහන්සේ ඒලෝහිම්, කියන්නේ බහු අර්ථයක් ගෙන දෙන අදහසක් ඇති දෙවියන් වහන්සේ ලෝකෙම ඇව්වා. මේ බයිබලයේ ආරම්භයේ ඉඳලම දෙවියන් වහන්සේ කියන කෙනා එක්කෙනෙක්, නමුත් බහු අර්ථයක්, එහෙම නැත්නම් උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වයේ ඒක ස්ක්‍රිප් කීප දෙනෙක් සම්බන්ධ කරන දෙයක් බවට අපිට පෙනෙනවා. ඉතින් අපි බලමු මේ උප්පත්ති පොතේම 11 වෙනි පරිච්ඡේදයට අපි එනකොට අපිට ඒකේ මේ බාබෙල් කොත ගොඩනැගීම ගැන කතා කරන තැන හම්බ වෙනවා. උප්පත්ති 11:7 වෙනි පදේ කියනවා. යමු අපි බැස වුන් එකිනෙකාගේ කතාව නොතේරෙන ලෙසෙහි ඔවුන්ගේ භාෂාව අවුල් කරමු යයි කීසේක. දෙවියන් වහන්සේ උන්වහන්සේ ස්වර්ගයේ සිට දකිනවා මේ බාබෙල් නැත්නම් බබිලෝනියාවේ ගොඩනගනවා. කවුද? නිම්රොද් කියන රජුරු. ඒ රජුරු දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධව තමයි මේ බාබෙල් කොත ගොඩනගන්නේ. දෙවියන් වහන්සේ කැමැත්ත උනේ මිනිස්සු ලෝකේ පුරා ව්‍යාප්ත වෙනවා දකින්න. හැබැයි ඔවුන් මෙතන ජල ගැලීමෙන් පස්සේ ඔවුන් උත්සාහ කරනවා එක තැනක ජීවත් වෙන්න. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවුණා. ඒ නිසා දෙවියන් වහන්සේ කියනවා ස්වර්ගයේ ඉඳලා අපි බැස යමු, ගිහින් ඔවුන්ගේ භාෂාව වියෝල් කරමු. ඔවුන්ට මේ වැඩේ කරන්නට බැරි වෙන විදියට. එහෙනම් මෙතන උන්වහන්සේ අපි කියලා කියන්නේ උන්වහන්සේ වඳුන ගන්න නාමය. දැන් උන්වහන්සේන අපි කියලා කියනවා නම් එතන බහු අදහසක් උන්වහන්සේගේ පෙනෙනවා. නමුත් එකම දෙවියන් වහන්සේ. මම ඒක මේ විදිහට ඔබට තවත් අර්ථකථනය කරන්න කැමැති. අපි ඒක අලුත් ගිවිසුමට එනකොට, දැන් මම මේ කතා කරේ පරණ ගිවිසුම ගැන. අලුත් ගිවිසුමට එනකොට දෙවියන් වහන්සේ ත්‍රිත්වයක් බව කතා කරනවා. තුන් දෙනෙක්, පියාණන්, පුත්‍රයන්, සුද්ධාත්මයන් වහන්සේ ලෙස තුන් දෙනෙක් ගැන සඳහන් වෙනවා. ඉතින් පියාණන් වහන්සේ ලෙස දෙවියන් වහන්සේව හැඳින්වීමෙන් අදහස් කරන උන්වහන්සේ ක්‍රියාව ලෝකේ ආරම්භයේදී පටන් ගැනීම ගැන කතා කරනවා. දෙවියන් වහන්සේ මේ ලෝකයේ සියලුම දේ මැව්ව නිර්මාණය කරා කියලා. ඊගාවට පුත්‍රයන් වහන්සේ, පියාණන් පුත්‍රයන් කියන අදහසේදී ජේසුස් වහන්සේ ගැන කතා කරනවා. ජේසුස් වහන්සේ තමයි මේ ලෝකයට වැඩි. දෙවියන් වහන්සේම ජේසුස් වහන්සේ ලෙස මේ ලෝකයට පැමිණුණා. ඇයි ආවේ? අපගේ මුළු මිනිස් සංහතියම
පාපය කමා කරන්නට. එහෙනම් ඒ ඇවිත් උන්වහන්සේ මොකද්ද කරේ? උන්වහන්සේ අවුරුදු 33 මාරක් මේ පොළොවේ ජීවත් වෙලා උන්වහන්සේ මරණයටපත් වුණා. උන්වහන්සේ කුරුසිපත් වුණා. උන්වහන්සේ උසුලගත්තේ ලෝකේ මනුෂ්‍යයාගේ පාපය. පාපයට සමාව දෙන්න තමයි උන්වහන්සේ මැරුණේ. පාපේ කුලිය මරණය කියලා දේව වචනේ සඳහන් වෙනවා. ඒ කුලිය අප විසින් ගෙවිය යුතු කුලිය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කල්වරි කන්දේදී කුරුසියේදී ගෙවලා උන්වහන්සේ අවසන් කරා. ඒ වගේම උන්වහන්සේ තුන්වෙනි දවසේ මරණය පරාද කළා. නැවත නැගිට්ටා. ඒ නැගිටලා උන්වහන්සේ කිව්වා ලෝකාන්තිමේදී සෑම කල්ලිම මම නුඹලා සමග සිටිනවා. දෙදෙනෙක් හෝ තිදෙනෙක් මාගේ නාමයෙන් යම් තැනක රැස් වෙනවා. ඒ මැද්දේ මම සිටිනවා කියලා. එහෙනම් උන්වහන්සේ අදත් අප සමග සිටිනවා. ඊගාවට මේ ජේසුස් වහන්සේ පියාණන් පුත්‍රයාණන් ශුද්ධාත්මයන් වහන්සේ ලෙස හඳුන්වන්නේ දෙවියන් වහන්සේම ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් උත්ථානයෙන් පස්සේ උන්වහන්සේ පොරොන්දු වුණා. මම ස්වර්ගයට යනවා. නුඹලව තනි කරන්නේ නැහැ. මම ශුද්ධාත්මයන් වහන්සේ සැනසිලිකාරයන් වහන්සේ නුඹලා වෙතට එවනවා කියලා. එහෙනම් පෙන්තකොත්ත දවසේදී අපි දුටුවා ශුද්ධාත්මයන් වහන්සේ සභාව මැදියට පැමුණුණා. එදා සිට අද දක්වා වසර 2025 තාමත් ශුද්ධාත්මයන් වහන්සේ සභාව තුල ක්‍රියා කරනවා. සුවවීම කරනවා, හාස්කම් කරනවා, බලවත් ක්‍රියාවල්. උන්වහන්සේ වචනේ කිව්වා මනුෂ්‍ය සුව කරනවා, යක්කු දුරු කරනවා, මලුම් පවා නැගිටවනවා, බලවල ලෙස සුභාරංචි ප්‍රකාශ කරනවා කියලා. මේ සියලු දේ කරන්නේ අප තුල, සභාව තුල මිනිසා උන්වහන්සේ අදහන මනුෂ්‍යයන් තුල වාසය කරන ශුද්ධාත්මයන් වහන්සේ විසින්. එහෙනම් මම අද ඔබට මේ ත්‍රිත්වය ගැන දෙවියන් වහන්සේ තුන්දෙනෙකු ලෙස ක්‍රියා කරන ආකාරය ගැන කතා කරා. ඒක නිර්වචනයකට ගේන්න පුළුවන්. ඒක දිව්‍ය මූල ධාතුව තුන් ආකාර ස්වරූපයකින් සදාකාලයටම වැඩ සිටීම. උන්වහන්සේ තුන්දෙනෙක් ලෙස තුන් ආකාර ස්වරූපයකින් එකම දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා, ක්‍රියා කළා. ඒක සදාකාලයටම පවතිවි. මේක අපිට තේරුම් ගන්නට බොහොම අමාරුයි. නමුත් සරලව අපි මේ විදියට තේරුම් ගන්න උත්සාහ කරමු. අපි හිතනවා වතුර ද්‍රව වශයෙන් තියෙනට ඒක වතුර. ඒක අපි අයිස් වශයෙන් තියෙනට ඒක අයිස් කියලා කියනවා වතුර වලට. ඒ වගේම ඒ වතුර වල හිමාලය රත් කරනකොට එනවා අපි එකම ජලය කියලා අයිස් වශයෙන් උත් හිමාලය වශයෙන් උත් අපි ප්‍රකාශ කරන එකම වතුර. එකම ගිනි පෙට්ටියේ නැත්නම් පාට පැන්සල් පෙට්ටියේ අපි පාට පැන්සල් පෙට්ටිය කියලා කියුවා. ඒකේ පැන්සල් කූරු ගොඩක් තියෙනවා. ගිනි පෙට්ටිය කියලා කිව්වා මේකේ ගිනි කූරු ගොඩක් තියෙනවා. ඒ වගේම මිනිස්සෙක් තරුණයෙක්ව සිටිනවා. ඔහු විවාහ වෙලා පුරුෂයෙක් වෙනවා, ස්වාම පුරුෂයෙක් වෙනවා. ඔහු දරුවන් ලැබලා තාත්තෙක් වෙනවා. ඔහුම සියා කෙනෙක් වෙනවා. ඒ වගේ එකම දෙවියන් වහන්සේ මම මේ උත්සාහ කරන්නේ ඔබට ත්‍රිත්වය පැහැදිලි කරන්න. නමුත් අපි කාටවත් ත්‍රිත්වය සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න බෑ. සරලව අපි තේරුම් ගමු. එකම දෙවියන් වහන්සේ තුන් ආකාර ස්වරූපයකින් සදා කාලෙටම වැඩ සිටිනවා. අදත් වැඩ සිටිනවා. ඔබට ජෙස් පීටයි.